අයබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ සර්පයෝ නැත්නම් තලගොයි වුණත් එයාලා එහෙම ඇවිදිද්දී ඔයාලා දැකලා ඇති එයාලා දිව එළියට දාලා පොඩි චලනයක් කරනවා ඒකට හේතුව සර්පයන් වේවා තලගොයි වේවා එයාලගේ මේ දිව එළියට දාලා කරන චලනයෙන් තමයි එයාලගේ අවට පරිසරය ගැන එයාලා අවබෝධයක් ලබා ගන්න. එයාලා දිව එළියට දාලා ඉවරලා අවට තියෙන අංශුන් තමන්ගේ දිවට ඇලුනයින් පස්සේ දිව මුඛය තුළට අරන් එතන උඩුහනුවේ තියෙනවා මුඛයේ උඩ වහලේ තියෙනවා සිදුරු දෙකක්. එක්කෝ දිව මේ සිදුරු දෙකට දාපුවාම නැත්නම් ඒ දිවේ තියෙන කේටය සමග මිශ්‍ර වෙලා එන අංශු මේ සිදුරු තුළට ගියාම එතන උඩ තියෙනවා අවයවයක් ජේකබ්සන්ස් ඕගන් නැත්නම් වොමේරෝ නේසල් ඕගන් කියලා. ඒක හරිය නිකන් කුඩා පරිගණකයක් වගේ. ඒතන තියෙන අංශු වලින් එයාලට තීරණය කරන්න පුළුවන් මේ අවයව මගින් එයාලට තියෙනවද ගොදුරු සොයාගත හැකි සතුන් එයාලව දඩයන් කරන්න හැකි සතුන් වටපිටාවේ ඉන්න සහකාරියෙකෝ සහකාරියෙක් වටපිටාවේ ඉන්නවද කියලා එයාලට හොයාගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි මේ දිව දෙකට බෙදලා තියෙන්නේ කියලා බලන්න. සාමාන්‍ය දිවක් ගත්තොත් එහෙම පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය ඒකේ වටය. එතකොට මේ විදිහට ගත්තොත් එහෙම පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. ඒ කියන්නේ ගොඩක් අංශුන් ඒ කටියට ග්‍රහණය කරගන්න පුළුවන්. ගොඩක් අංශුන් තියෙනවා කියන්නේ හොඳ සාර්ථක තීරණයක් ගන්න පුළුවන් එයාලගේ වටපිටාව ගැන. අනිත් එක තමයි යම්කිසි හේතුවක් හින්දා වම් පැත්තට අංශුන් වැඩි නම් ඒ කට්ටිය දන්නවා වම් පැත්තේ යම්කිසි දෙයක් වෙනවා කියලා. යම්කිසි වෙලාවක දකුණු පැත්තට අංශු වැඩි නම් එයාලා දන්නවා දකුණු පැත්තට තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා එයාලට අවබෝධයක් එනවා. ඒ හින්දා තමයි මෙයාලට දෙකට බෙදිච්ච දිවක් තියෙන්නේ. වැඩි කියන්නේ මෙයාලට මේ තොරතුරු ලබා ගන්න ආලෝකය අවශ්‍ය නැහැ. මොකද මේ අංශුන් තිබ්බහම ප්‍රමාණවත්. ඒ වගේම තරමක් දුරට පොළවේ යටත් මෙයාට දැනුමක් ලැබෙනවා මේ අංශුන් නිසා මොනවද වෙන්නේ කියලා. තව එකක් තමයි තලගොයි හෝ කබරගොයි ගත්තොත් දිව එළියට දැම්ම ඇතුළට ගත්තා ඉවරයි. සර්පයෝ සිරස් අතට දිව මෙහෙවනවා. එතකොට ඒකෙත් වෙන්නේ වැඩි අංශු ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න පුළුවන්. එතකොට සාර්ථක තීරණයක් ගන්න පුළුවන්. හොඳයි මම හිතනවා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. බොහොම ස්තුතියි වීඩියෝ බලුවට. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. අයබෝවන්.